යාළුවනේ කොහොමද ඉතින් අද මම මගේ විදියට රසම රස සෝයා මිල්ක් කරියක් හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මම මගේ සෝයා මිල්ක් කරියකට අද ගත්තේ ලංක සෝයි පැකට් එක. මේක රියල් 4ක් වගේ වෙනවා. ඉතින් සෝයා මිල්ක් එක අපි හදද්දී සෝයා මිල්ක් එකට අපි උණු වතුර දාලා ලුණු දාලා මේක ටික වෙලාවක් ගෙන්න තියන්න ඕනේ. මම අද මගේ සෝයා මිල්ක් එකට එකතු කරගන්නවා තලාගත්තු සුදු ලුණු, ඉඟුරු, එතකොට අමමිරිස්, කරපිංචා, ලුණු, තක්කාලි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්නවා. ඉතින් හොඳට හොදගත්ත සෝයා මිල්ක් එකට මිරිස් කුඩු 3-5 ගම්මිරිස්, ලුණු එකතු කරගෙන හොඳට මම මේක මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ටිකක් වෙලා තියාගන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට පැහිගෙන ඉද්දි මම මේකට අබ එකතු කරගන්නවා. ඊට පස්සේ තලාගත්තු සුදු ලුණු, ගම්මිරිස්, අමමිරිස්, ලුණු මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට බැදීගෙන ඉද්දි මම තෙලට මිරිස් කුඩු 3-5 එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මොකද එතකොට මේකට හොඳ කලර් එකක් ගන්න පුළුවන්. මේකට මම සෝයා සෝස් ටිකත් එකතු කරගන්නවා. මොකද සෝයා සෝස් එකෙන් අපිට හොඳ කලර් එකක්, හොඳ සුවඳක් ගන්න පුළුවන්. ඉතින් දැන් මම සෝයා මීට් එක එකතු කරගන්නවා. මේ විදිහට හොඳට කලම් කරලා මේ තෙලේ හොඳට මේ ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ සෝයා මීට් එක. දැන් මේකට තක්කාලි අම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. දැන් තමයි මම මේකට හොඳ උකු පොල් කිරි දාන්නේ. උකු පොල් කිරි වලින් තමයි මම සෝයා මිල්ක් එක උයාගන්නේ. හැබැයි මම මේක හොද්දි විදියට තියන්නේ නැහැ. මේක හොඳට හිඳනකම් උයා ගන්නවා. දැන් මගේ සෝයා මිල්ක් එක රෙඩි. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. සෝයා මිල්ක් එක හොඳ හිඳනකම් මම උකු පොල් කිරිනේ සෝයා මිල්ක් එක උයා ගත්තා. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. Thank you.